Hi guys, ඉතින් 2025 අවුරුද්දේ ජූනි මාසේ රිලීස් වෙන්න තියෙන brand new smartphones පහක් ගැන තමයි අද වීඩියෝ එකේදී මම කතා කරන්න යන්නේ. ඉතින් මේ smartphones පහ ගැන දැනගන්න කැමති නම් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න කියලා මම මතක් කරනවා. ඉතින් ඔයා මගේ channel එක තාම subscribe කරලා නැහැ නේද? එහෙනම් දැම්ම ගිහිල්ලා subscribe කරලා notification bell icon එකත් ඕල් දාලා ඇවිල්ලා මේ වීඩියෝ එක බලන්න කියලා මම මතක් කරනවා. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. ලිස්ට් එකේ පළවෙනි ෆෝන් එක තමයි Vivo T4 Ultra කියන ෆෝන් එක. ඉතින් මේ ෆෝන් එකේ 1.5K 144Hz අඟල් 6.78ක AMOLED ඩිස්ප්ලේ එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ කැම් එක ගැන කතා කරොත් මෙගාපික්සල් 50ක මේන් කැමරා එකක් මේකේ බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම 32 මෙගාපික්සල් අල්ට්‍රා වයිඩ් කැම් එකක් සහ මෙගාපික්සල් 50ක ෆ්‍රන්ට් කැමරා එකකුත් බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේකේ මිලිඇම්පියර් 6000ක බැටරි එකක් බලා ගන්න පුළුවන් වෙනවා. අන්තිමට ගත්තාම මේ ෆෝන් එකේ වොට් 100ක ෆාස්ට් චාර්ජින් බලා ගන්න පුළුවන් වෙනවා. ලිස්ට් එකේ දෙවෙනි ෆෝන් එක තමයි Poco F7 කියන ෆෝන් එක. Snapdragon 8S Gen 4 කියන chipset එක තමයි මෙන්න මේ ෆෝන් එකට include වෙලා තියෙන්නේ. ඒ වගේම මේ ෆෝන් එකේ මිලිඇම්පියර් 7550ක බැටරි එකකුත් බලා ගන්න පුළුවන්. ඊළඟට ගත්තොත් මේ ෆෝන් එකේ 90 watt fast charging බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ ෆෝන් එකේ තියෙන වාසියක් තමයි 22.5 watt reverse wire charging බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ගැන කතා කරොත් 1.5K 120Hz අඟල් 6.83ක AMOLED ඩිස්ප්ලේ එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ලිස්ට් එකේ තුන්වෙනි ෆෝන් එක තමයි OnePlus Nord CE5 කියන ෆෝන් එක. MediaTek Dimensity 8350 කියන chipset එක තමයි මෙන්න මේ ෆෝන් එකේ include වෙන්නේ. ඒ වගේම මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ගැන කතා කරොත් අඟල් 6.7ක Full HD ඒ වගේම 120Hz AMOLED ඩිස්ප්ලේ එකක් බලා ගන්න පුළුවන්. ඊළඟට ගත්තාම මේ ෆෝන් එකේ බැටරි එක ගැන කතා කරොත් මිලිඇම්පියර් 7100ක බැටරි එකක් මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. ඊළඟට මේ ෆෝන් එකේ 80 watt fast charging බලා ගන්න පුළුවන්. ඉතින් මේ ෆෝන් එකේ කැමරා සිස්ටම් එක ගැන කතා කරොත් 50 මෙගාපික්සල් මේන් කැමරා එකක්, ඒ වගේම 8 මෙගාපික්සල් අල්ට්‍රා වයිඩ් කැම් එකක්, 16 මෙගාපික්සල් ෆ්‍රන්ට් කැමරා එකකුත් මේ ෆෝන් එකේ ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා. ලිස්ට් එකේ හතරවෙනි ෆෝන් එක තමයි Moto H60 කියන ෆෝන් එක. ඉතින් මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ගැන කතා කරොත් අඟල් 6.67ක 1.5K 120Hz 4LED ඩිස්ප්ලේ එකක් බලා ගන්න පුළුවන්. ඊළඟට මේ ෆෝන් එකේ brightness level එක ගත්තාම nits 4500ක peak brightness level එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. Corning Gorilla Glass 7i කියන එකෙන් තමයි මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ආරක්ෂා වෙලා තියෙන්නේ. ඊළඟට මේ ෆෝන් එකේ කැමරා සිස්ටම් එක ගැන කතා කරොත් 50 මෙගාපික්සල් Sony LYT 700C මේන් කැමරාවක් බලා ගන්න පුළුවන් වෙනවා. ඊළඟට මේකේ 50 මෙගාපික්සල් UV කැම් එකක් වගේම 10 මෙගාපික්සල් ටෙලිෆොටෝ කැම් එකක් 50 මෙගාපික්සල් ෆ්‍රන්ට් කැමරා එකකුත් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයත් වැඩිපුර ෆොටෝස් ගන්න කෙනෙක් නම් මෙන්න මේ ෆෝන් එක ඔයාලට ගොඩක්ම යූස්ෆුල් වෙනවා. ඊළඟට මේ ෆෝන් එකේ 256GB ස්ටෝරේජ් එකක් බලා ගන්න පුළුවන්. ඊළඟට මේකේ බැටරි එක ගැන කතා කරොත් මිලිඇම්පියර් 5200ක වගේම 5500ක බැටරි එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ මිලිඇම්පියර් දෙකෙන්ම ඔයාලට කැමති මිලිඇම්පියර් ගානක් සිලෙක්ට් කරලා ඔයාලට මේ ෆෝන් එක බයි කරන්න පුළුවන්. ඉතින් අන්තිමට ගත්තාම 68 watt fast charging system එකක් මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. ලිස්ට් එකේ පස්වෙනි ෆෝන් එක වෙන්නේ Infinix GT30 Pro කියන ෆෝන් එක. ඉතින් මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ගැන කතා කරොත් අඟල් 6.78ක 1.5K 144Hz flat AMOLED ඩිස්ප්ලේ එකක් බලා ගන්න පුළුවන්. Corning Gorilla Glass 7i කියන එකෙන් තමයි මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ප්‍රොටෙක්ට් වෙලා තියෙන්නේ. ඊළඟට ගත්තාම මේකේ මිලිඇම්පියර් 5500ක බැටරි එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ ෆෝන් එකේ තියෙන තවත් වාසියක් තමයි 45 watt wire fast charging පහසුකම සහ 30 watt wireless charging පහසුකමත් මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේ ෆෝන් එකේ RPM 4500ක ෆෑන් එකකුත් ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා කියලා මේගොල්ලෝ සඳහන් කරලා තියෙනවා.
ඉතින් ඔයාත් ගේමිං වලට ෆෝන් එකක් හොයන කෙනෙක් නම් මේ ෆෝන් එක ඔයාලට ගොඩක්ම යූස්ෆුල් වෙනවා. ඉතින් මේ ෆෝන් එකට 15 watt max charge system එකත් සපෝට් කරනවා. ඉතින් මං හිතනවා මෙන්න මේ ස්මාර්ට් ෆෝන් 5 ගැන ලොකු අවබෝධයක් ඔයා මේ වීඩියෝ එකෙන් ගන්න ඇති කියලා. ඒ වගේම මේ අලුතෙන් රිලීස් වෙන්න තියෙන ෆෝන් ගැන දැනගන්න කැමති යාළුවෝ ඕන තරම් ඇති. ඉතින් ඒ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම ඔයා මගේ channel එක තාම subscribe කරලා නැහැ නේද? එහෙනම් දැම්ම ගිහිල්ලා subscribe කරලා notification bell icon එක තෝල් දාලා තියාගන්න අමතක කරන්න එපා. ඒ වගේ ඔයාගේ අදහස් ගැටලු ඔක්කොම පහලින් කමෙන්ට් එකක් දාන්න යන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයාත් රුපියල් 2000ට අඩුවෙන් පවර් බැංක් එකක් හොයන කෙනෙක් නම් මෙන්න මේ වීඩියෝ එක බලන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාත් බජට් එකට මවුස් එකක් හොයන කෙනෙක් නම් මෙන්න මේ වීඩියෝ එක බලන්න අමතක කරන්න එපා. ඉතින් මේ වීඩියෝ දෙකෙන් එක වීඩියෝ එකක් හරි බලන්න කියලා මම මතක් කරනවා. Как не я тут